ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම මගේ YouTube channel එකට. ඉතින් දිනෙන් දින ගෙවිලා ඉතාලියේ වසන්ත සමයත් උදා වුණා මේ 2025ට. මේ කාලේ අපේ ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් විනෝද ගමන් යන කාලේ. ඒ වගේම මැයි 15 වෙනිදා සාන්ත අන්තෝනි මුනුතුමාගේ පල්ලියේ සිංහල පූජාවේ මෞලි මංගල්‍යයත් පැවැත්වෙනවා. ඒ නිසා මම අද කියලා දෙන්න යන්නේ ඉතාලියේ රියදුරු මහත්තුරුන්ට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්. ඒක තමයි ඉතාලියේ වාහනයක් පදවනකොට වාහනය තුල තියෙන්න ඕන අනිවාර්ය උපකරණ මොනවද කියලා. ඒ වගේම අනිවාර්ය නොවුනත් තවත් වැදගත් දේවලුත් ඒ අතර තියෙනවා. ඉතින් මේ තොරතුරු වඩාත් වැදගත් වෙන්නේ ළඟදී වාහනයක් ගන්න ඉන්න අයට සහ ළඟදී වාහනයක් ගත්ත අයටයි. අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. බලන්න මොනවද මේකේ තියෙන්නේ කියලා. පළමුවෙන්ම ඕගොල්ලෝ ගාව තියෙන්න ඕනේ වළංගු රියදුරු බලපත්‍රයට අමතරව කාර්තදි චිර්කොලස්සියෝනේ. ඒ කියන්නේ වාහන බලපත්‍රය. ඊළඟට රිවිසියෝනේ අවුතෝ. මේ කාර්තදි චිර්කොලස්සියෝනේ එකේ සඳහන් කරලා තියෙන්න ඕන ඔබගේ වාහනේ දුම් සහතිකය පිළිබඳ විස්තර. අලුත් වාහනයක් නම් අවුරුදු 4කට පස්සේ අවුරුදු 2කට කරන්න ඕන. පරණ වාහනයක් නම් අවුරුදු 2කට කරලා තියෙන්න ඕන. ඊළඟට රක්ෂණ සහතිකය. මේක ඇප් එකේ තිබුණාට මදි. ඕගොල්ලෝ සමහර විට ඕගොල්ලෝ රක්ෂණ සහතිකේ මේ වගේ print out එකක් අරගෙන කාර් එකේ තියාගන්න ඕන. සමහර වෙලාවට පොලිසිය මුනිසිපාලිකෙන් ඇහුවොත් ඒක ඒගොල්ලෝ බලනවා. ඒ වගේම රක්ෂණ සහතිකයේ මේ කාර්තා වර්ධ කියන මෙන්න මේ පහළ කොටස ඔයාලට අවශ්‍ය කරනවා ඉතාලියෙන් පිට වෙනත් යුරෝපීය රටකට යද්දී. ඉතින් මේ කාර්තා වර්ධ එකේ ලියලා තියෙනවා ඔබේ රක්ෂණ සේවා ලාභියා විසින් ඔබට රක්ෂණාවරණය ලබන රටවල් ප්‍රමාණය. ඉතින් ඔබ ඉතාලියෙන් පිට වෙනත් යුරෝපීය රටකට වාහනය අරන් යනවා නම් එම රටේ ඔබේ මේ රක්ෂණ සහතිකයේ වළංගුද කියලා බලන්න අමතක කරන්න එපා. ඉතින් ඒවා තමයි අනිවාර්ය ලියකියවිලි. ඊළඟට අපි බලමු මොනවද අනිවාර්ය උපකරණ කියලා. ඔයගොල්ලෝ අලුතෙන් වාහනයක් ගත්තා නම් මේ වගේ කිට් එකක් ඕගලන්ට ලබා දෙනවා. ඔයගොල්ලෝ පරණ වාහනයක් තියනවා නම් ඒ පරණ වාහනයක් ගත්තා නම් ඒකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මේ වගේ කිට් එකක් නැත්නම් ඕගොල්ලෝ ඒක සල්ලි දීලා ගන්න ඕන. බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. පළමුවෙන්ම මේ වගේ ත්‍රිකෝණයක් තියෙන්න ඕන. වාහනේ පාර මැද නතර වෙලා අනතුරකට පත් වූ අවස්ථාවකදී අවශ්‍ය කරනවා මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ විදියටයි තියන්න ඕන. ඊළඟට ඔබට අවශ්‍ය කරනවා මේ වගේ ලුමිනස් ජැකට් එකක්. මේකත් වාහනේ අනතුරපත් වුණු අවස්ථාවකදී ඔබ සහාය ඉල්ලු ආපදා රථයේ පැමිණෙන තුරු පැළඳ සිටීම අනිවාර්යයි. ඒ වගේම වින්ටර් එකේදී ඔබගේ ටයර් වින්ටර් ටයර් නෙමෙයි නම් මේ වගේ රෝද වලට දාන චේන් පෙට්ටියකුත් වාහනය තුල තිබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒක නොවැම්බර් 15 ඉඳලා අප්‍රේල් 15 දක්වා වාහනය තුල තියෙන්න ඕනේ. තව තියෙනවා මේස් එකක් වගේ ටයර් වලට දාන්න පුළුවන් විදියකුත්. ඒත් ඒ ක්‍රමය වඩාත් ගැළපෙන නිතරම හිම වැටෙන ප්‍රදේශවලට. එහෙමත් නැත්නම් පුළුවන් ඍතු 4ටම අවුරුද්ද පුරාවටම ගැළපෙන ටයර් තියෙනවා. ඉතින් මේ වගේ ටයර් දාලා තියෙන වාහන වලට මේ චේන් එකක් දාන්න අවශ්‍ය කරන්නේ නැහැ. අවුරුද්ද පුරාම කරදරයක් නැතුව පදින්න පුළුවන්. ඒ ටයර් අඳුන ගන්න විදියත් මම මෙතනදී පොඩ්ඩක් කියන්නම්. M-S ඒ කියන්නේ mud and snow කියලා ලියලා තියෙනවා නම් එහෙමත් නැත්නම් මේ වගේ කන්දක හිම කැටි ලාංඡනයක් තියෙනවා නම් ඒ කියන්නේ ඒ ටයර් වින්ටර් ටයර් වෙනවා. ඒ වගේම ටයර් වල කට්ට බැලුවොත් මේ වගේ හරහට තමයි තියෙන්නේ. කට්ටවල පරතරයත් මේ වගේ වැඩි. ඊළඟට අපි බලමු quattro stagioni ඍතු 4ටම ගැලපෙන ටයර් කොයි වගේද කියලා. මේ වගේ ටයර් දාන්නේ වැඩි බර දාන්නේ නැති කුඩා වාහනවලට. ඒවා අඳුනගන්නේ all season. එහෙමත් නැත්නම් all weather කියලා මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. ටයර් වල කට්ට තියෙන්නේ ඇලවෙලා හරහට. පොළවට බදන ප්‍රමාණය වැඩි. ඒ නිසා ඉන්ධන දහනය අතින් අනිත් ටයර් සවි කරලා තියෙන වාහන වලට වඩා පොඩ්ඩක් වැඩි. වසරේ වැඩි මාස ගණනක් අධික සීත කඳු සහිත කොර්තීනා හෝ ඊට ඉහළ ප්‍රදේශයක ඔබ ජීවත් වෙනවා නම් මේ quattro stagioni ටයර් සවි කිරීම වඩාත් උචිතයි. ඊළඟට අපි බලමු ගොම්මා ස්තීවේ සමර් ටයර්. මේ ටයර් වල මෙන්න මේ වගේ දිග කාණු කට්ට තියෙනවා. එතකොට ටයර් පොළවට බදන්නේ නැහැ. ලිස්සන්න තමයි හදලා තියෙන්නේ. වින්ටර් ටයර් වලට වඩා කට්ටවල පරතරයත් අඩුයි. ඒ වගේම ඕගොල්ලෝ පරණ ටයර් මිලදී ගන්නවා නම් මේ ගැන අවධානය යොමු කරන්න. බොහෝ ටයර් වල කට්ට අතර මෙන්න මේ වගේ පඩි පෙළවල් වගේ එහෙමත් නැත්නම් මේ වගේ ටයර් මතු පිට ඉඳලා ගෙවෙන ප්‍රමාණය අඳුන ගන්න පොඩි රබර් තිතක් තියලා තියෙනවා.
ඒ නිසා පරණ ටයර් මිලදී ගද්දී බලන්න මේ සලකුණ බලලා ඒක තව කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මිලදී ගන්න. මේ ඉංග්‍රීසි අකුරු වලින් කියවෙන්නේ කාලගුණ තත්ත්වය අනුව ඔබ ටයර් තෝරගද්දී වේග සීමාව පැවතිය යුතු මට්ටමයි. එතකොට මෙතනින් සඳහන් වෙනවා ටයර් වල මිම්ම. ඒ වගේම මේ චේන් එක දාන විදිහත් මම පොඩ්ඩක් කියලා දෙන්නම්. ඒක දිගහැරියම් මෙන්න මෙහෙමයි වෙන්නේ. එන්ජින් එකේ වාහන රෝද සම්බන්ධ වෙලා තියෙන ඉස්සරහා රෝද දෙකට නම් ඉස්සරහා රෝද දෙකට තමයි මේ වගේ චේන් දාන්න ඕනේ. චේන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මෙහෙම රෝද පිටිපස්සෙන් දාලා මෙන්න මෙහෙම ලොක් කරන්නයි තියෙන්නේ. බලමු මේ වීඩියෝ එක බලපුවම ඕගලන්ට වඩාත් තේරෙයි. මොකද මම මේ වීඩියෝ එක කරන්නේ තනියම ඒ හින්දා ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. බලමු මේ වීඩියෝ එක. නීතිය අනුව නම් රෝද හතරටම වින්ටර් ටයර් දැමීම අවශ්‍ය කරන්නේ නැහැ. එන්ජින් එක සයි වෙලා තියෙන ඉස්සරහා රෝද දෙකට නම් ඉස්සරහා රෝද දෙකට දාපුවම හොඳටම ඇති. ඉතින් මේ ටික තමයි අනිවාර්ය උපකරණ. ඉතින් අපි ඊළඟට බලමු අනිවාර්ය නොවුනත් මේ වගේ උපකරණත් ඕගොල්ලන්ගේ වාහනය තුල තිබුණොත් ඕගොල්ලන්ගේ ආරක්ෂාවටයි පහසුවටයි දෙකටම හොඳයි. පළවෙනි එක තමයි ෆෝලියෝ අමිකේවල කියන මෙන්න මේ ලියවිල්ල. මේක රිය අනුතරකදී දෙදෙනෙක් අතර ඇතිවන සුහද එකකදා ගිවිසුමක් අත්සන් කරගන්නේ මෙන්න මේ ලියවිල්ලෙන්. මේක ඔබට ඔබේ රක්ෂණ සේවාලාභියාගෙන් ගන්න පුළුවන්. ඔන්ලයින් දාලා තියෙනවා නම් මැප් එකෙන් භාගත කරගන්නත් පුළුවන්. ඒ වගේම මේක පුරවන්න මෙන්න වගේ පෑනකුත් තියාගන්න අමතක කරන්න එපා. ඊළඟ එක තමයි මෙන්න මේ වගේ මිනි එයා කොම්ප්‍රෙසර් එකක්. මේකත් ඕගොල්ලන්ට වාහනේ තුල තියෙනවා නම් ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. මට සිද්ධ වුණ දෙයක් මම කියන්නම් මේ පෙරේදා. මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා ෆෝඩ් ඇප් එක හරහා මගේ වාහනේ හුලම් බැහැලයි කියලා. ඉතින් මට ඒ අවස්ථාවේ යන්න හම්බුන්නේ නැහැ. නමුත් මම ඊට පහුවෙනිදා ගිහිල්ලා බලද්දි ටයර් එකේ හුලම් බැහැලා තිබුණා. ඒ වගේම ඊට ඉහළින් කවුරු හරි මේ වාහනේ සූරලා තිබුණා මෙන්න මේ විදියට. මම මේක නතර කරලා තිබුණේ පොලිසියා මුනිසිපාලේ මෙන්න මේ පේන ඔෆිස් එක ළඟ. මෙතන අවහිර වෙන ගේට්ටුවකුත් නැහැ. පෞද්ගලික ගේකුත් නැහැ. සෙනසුරාදා ඉරිදා ඔෆිස් එකත් වහලා තිබුණේ. ඉතින් මේ ඉස්සරහා තමයි මම පදිංචි වෙලා ඉන්නේ. මේ හරිය කිසිම ශ්‍රී ලාංකිකයෙක් පදිංචි වෙලා නැහැ. ඉතින් මම මේ වාහනේ අරගෙන දැනට මාස 2ක් විතර ඇති. ඉතින් මේ වගේ දෙයක් දැක්කම මට ටිකක් දුක හිතුණා. ඉතින් අපි හොඳට හිතයි කියලා නැහැ අපිට කරදර සිද්ධ වෙනවා. ඊර්ෂ්‍යාකාරෝ ඉන්න කුහකයෝ අතින් අපිට මේ වගේ අලාභාන් සිද්ධ වෙන්න පුළුවන්. පෙරුම් පුරණ බෝසතුන්ටත් මාරසින් සිටියෝ කියලා කියනවනේ. මේ වගේ දෙයක් මට විතරක් නෙමෙයි ඕන කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. අර මියන්මාරයේ ඇති වෙච්ච භූමිකම්පාව දිහා බලද්දී මට හිතුණා මේක මොකක්ද කියලා. ඒ විදියට හිතලා ඉතින් හිත හදාගත්තා. හොඳ වෙලාවට මම මේ මිනි එයා කම්ප්‍රෙසර් එක අරන් තියාගත්ත නිසා අද ඒක ප්‍රයෝජනවත් වුණා. ඉතින් ස්පෙයා වීල් එක ගලව කාලේ නාස්ති කරන්න උනේ නැහැ. ඉක්මනට හුලං ගහගෙන ගොම්මිස් ළඟට අරගෙන ගියා. යටින් හිල් වෙලා තිබුණා නම් නැවත දාන්න පුළුවන් කිව්වා. නමුත් අවාසනාවකට ඒක හිල් කරලා තියෙන්නේ පැත්තෙන්. ඒ නිසා ඒක ඉවත් කරන්න සිද්ධ වෙනවා. අලුත් එකක් කිලෝ 150ක් විතර වෙනවා කියලා කිව්වා. පරණ ඒවා ගන්න තිබුණත් ඉතින් අලුත් වාහනයකට පරණ එකක් දාන එක ටිකක් හිතට දුකයි. ඉතින් ඒ නිසයි අපි හැම දෙයකටම සූදානම් ශරීරයෙන් ඉන්න ඕන කියලා කියන්නේ. ඉතින් මේ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක බැලුවොත් මේකෙන් තියෙන ප්‍රයෝජන ගැන ඕගොල්ලන්ට තවත් පැහැදිලි වෙයි.
ඒ වගේම වාහනේ සුළු ගිනි ගැනීමකදී මේ වගේ මිනි ස්තින්තෝර එකක් තියාගත්තොත් ඕගලන්ට වඩාත් ප්‍රයෝජනවත් වෙයි. මේ වගේ පොඩි ගිනි නිවන ගෑස් ටැංකියක්. ඕගොල්ලෝ දැකලා ඇති ඉතාලිය වගේම ලංකාවෙත් වාහන හිටි හැටියේ ගිනි ගන්නවා. බලනකොට වාහන රක්ෂණය දාලා තියෙන්නේ තර්ඩ් පාටි. එතකොට මේ වගේ හදිසියේ වාහනේ ගිනි ගැනීමක් වුණොත් ඕගලන්ට කවදාවත් ඒ වාහනේ රක්ෂණාවරණය ලැබෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ ලක්ෂ ගාණක් වියදම් කරලා වාහනයක් අරගෙන ඒක විනාශ වුණොත් ඔබේ ආර්ථිකයට වෙන්නේ ලොකු විපතක්. ඒ වගේම ඒ වගේ අවස්ථාවක ඉතාමත් සුළු මුදලකට මේ වගේ එකක් අරගෙන වාහනේ තියාගත්තොත් අර ලක්ෂ ගාණේ පාඩුව වළක්ව ගන්න පුළුවන්. කරදර එන්නේ කීක නෙමෙයිනේ. මේක වාහනේ පමණක් නෙමෙයි ඕගලන්ට නිවසේ වුණත් භාවිතා කරන්න පුළුවන්. අවශ්‍ය අයට ලංකාවට උනත් යවන්න පුළුවන්. මේ වීඩියෝ එක බැලුවොත් ඕගලන්ට ඒක වඩාත් පැහැදිලි වෙයි. ඒ වගේම හදිසියේ වාහනේ වීදුරුවක් එහෙම කඩන්න වුණොත් මේ වගේ මිටියකුත් අවශ්‍යයි කියලා හිතනවා නම් තියාගන්න පුළුවන්. ඕගොල්ලෝ දැකලා ඇති ඉතාලියේ බස්වලත් මේ වගේ මිටි හයි කරලා තියෙනවා. ඔබේ වාහනේ තරමක් පරණ එකක් නම් මේ වගේ බැටරි charge කරන රිචාර්ජබල් බැටරියකුත් තියාගන්න පුළුවන්. ඔබ ඉන්නේ උතුරු ඉතාලියේ නම් හිම වැටෙද්දි වාහනේ අයිස් කඩන්න මෙන්න මේ වගේ පොඩි පළෙත් එහෙකුත් තියාගත්තා නම් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම ගමනක් යන අතරතුර හදිසියේ වාහනේ ටයර් එක මාරු කරන්න වුණොත් එහෙම නැත්නම් වෙන වැඩක් කරන්න වුණොත් මේ වගේ වැඩ ග්ලව්ස් දෙකකුත් වැස්සට කුඩේකුත් මම නම් තියාගෙන ඉන්නේ. සමහර විට මේ දේවල් සීලුම දේවල් ඔයගේ වාහනේ තියාගන්න ඉඩ මදි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක අවශ්‍ය කරන එක පමණක් රැගෙන යන්න පුළුවන් ඕගොල්ලන්ට. අලියෙක් ගත්තා නම් ඉතින් හෙන්ඩුවක් ගන්න බැරි මොකද? ඉතින් මං හිතනවා මේ වාහනය ගැන මම කියපු තොරතුරු ඕගොල්ලන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මෙවැනි වාහන තොරතුරු ඉදිරියේදී තවත් දැනගන්න අවශ්‍ය නම් මම ඉතාලියේ ඉන්න සියලුම අපේ ශ්‍රී ලාංකික රියදුරෙන් ඉල්ලා සිටිනවා අවශ්‍ය අය මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඕගොල්ලන්ට ඉදිරියේදී ඒ ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. තවත් මේ වගේ තොරතුරු දැනගන්න. ඉතින් එහෙනම් සුපුරුදු පරිදි අද සමුගෙන යන්නටයි සූදානම. රැඳී සිටි ඔබට බෙහෙවින්ම ස්තුතියි. හමු වෙමු තවත් මෙවැනිම වැදගත් වීඩියෝවකින්. එතෙක් ඔබට සතුට හා සොම්නස. අයිබෝවන්.